News Touch YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. සත්‍ය හා නිවැරදි පුවත් ඔබ අතටම. මිලියන 110ක් වටිනා මත්ද්‍රව්‍ය කිලෝ 2කට අධික ප්‍රමාණයක් සමග ස්පාන්‍ය ජාතික කෘෂිකාර්මික ඉංජිනේරුවරයෙකු අත්අඩංගුවට. රුපියල් මිලියන 110ක් වටිනා මත්ද්‍රව්‍ය කිලෝ 2ක් ග්‍රෑම් 198ක් සමග විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රීකු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් කටුනායක ගුවන්තොටුපළේදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 79 හැවිරිදි ස්පාන්‍ය ජාතික කෘෂිකාර්මික ඉංජිනේරුවරයෙක්. ඉන්දියාවට පලා ගිය මෙරට මද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට. ඉන්දියාවට පලා ගොස් සිටි මෙරට මද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු තමිල්නාඩු රාමේශ්වරම්හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දිය මාධ්‍ය වාර්තා සඳහන් කළේ ජී විග්නේශ්වරන් 31 සහ එම් ලුසිනා 30 වන ඔවුන් මෙරට ගම්පහ සහ වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවටයි. ඔවුන් මන්නාරම පේසාල ප්‍රදේශයෙන් බෝට්ටුවක් ආධාරයෙන් ඉන්දියාවට පලා ගොස් තිබුණා. එසේම මෙම පුද්ගලයන් දෙදෙනාම මෙරට මද්‍රව්‍ය සම්බන්ධ නඩු 3කට මුහුණ දී සිටින අතර සතියක් ඇතුළත ඔවුන් නැවත මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කෙරෙන බවටයි සඳහන් වෙන්නේ. අගමැති හරිනි සමග සිටි තරුණිය පෞද්ගලික සූපවේදිනියක්ද? ඇත්ත හෙළි වෙලා. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කටාර් රාජ්‍ය බලා පිටත්ව යාම සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදී ඇය අසල සිටි තරුණිය අග්‍රාමාත්‍යවරියගේ පෞද්ගලික සූපවේදිනිය එහෙමත් නැත්නම් පර්සනල් ෂෙෆ් බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය එකක් බවත් ෆැක්ට් ක්‍රසෙන්ඩෝ ශ්‍රී ලංකා කරුණු පරීක්ෂා කිරීමේ ආයතනය විසින් සිදු කළ කරුණු විමර්ශනයකදී තහවුරු වී තිබෙනවා. අග්‍රාමාත්‍යවරිය රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් කටාර් රාජ්‍යයේ හිටපු පාලකයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීමට පිටත්ව යන අවස්ථාවේදී ලබාගත් ඡායාරූපයක් යොදා ගනිමිනුයි මෙම ව්‍යාජ තොරතුර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර ඇත්තේ. කෙසේ වෙතත් ෆැක්ට් ක්‍රෂෙන්ඩෝ ආයතනයේ සිදු කළ විමර්ශනයට අනුව අදාළ ඡායාරූපයේ නිරූපණය වන්නේ අග්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ටාසේ PMSD විශේෂ ප්‍රභූ ආරක්ෂකාංශයට අයත් උප පොලිස් පරීක්ෂිකාව SI UUMHA විජේ බණ්ඩාර බව අනාවරණය වී තිබෙනවා. ඒ අනුව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ළඟ සිටින තරුණිය පෞද්ගලික සූපවේදිනියක නොව අග්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ටාසයට අනුයුක්තව රාජකාරී කරන පොලිස් පරීක්ෂිකාවක බවත් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය එකක් බවත් ෆැක්ට් ක්‍රෂෙන්ඩෝ ආයතනය වැඩිදුරටත් තහවුරු කර තිබෙනවා. ඩෙංගු මරණ 61 දක්වා ඉහළට. සමස්ත රෝගීන් 80000ක් පණී. වසරේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 80905ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම මේ දක්වා වාර්තා වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 61 දක්වා ඉහළ ගොස් ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ විසින් නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ. ඒ අනුව ජුලි මාසයේ මේ දක්වා ඩෙංගු රෝගීන් 25530 දෙනෙකු වාර්තා වී තිබෙනවා. 17 හැවිරිදි සිසුවියකගේ මලසිරුරක් ගල්වලකින් හමුවෙයි. බලංගොඩ පොලිස් වසමේ මහවලතැන්න ප්‍රදේශයේ පදිංචි සිසුවියකගේ මෘත ශරීරයක් මහවලතැන්න කජුවත්ත ප්‍රදේශයේ ගල්වලක තිබෙන බවට ඊයේ 24 වන දින බලංගොඩ පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 17ක් වූ බලංගොඩ ප්‍රදේශයේ සිසුවියක්. මෙම සිසුවිය නිවසින් අතුරුදන්ව සිට ඇති බවට ඇගේ පියා විසින් බලංගොඩ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරමින් තිබියදී ඇයගේ මෘත ශරීරය මෙලෙස ගල්වලක තිබී හමු වී ඇත්තේ. මේ මනුෂ්‍ය ඝාතනයක්ද නැතහොත් දියේ ගිලීමේ යාමක්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර අද 25 වන දින පශ්චාත් මරණ පරීක්ෂණය බලංගොඩ රෝහලේදී පැවැත්වීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. අවිරහස් මලසිරුරක් නිසා ප්‍රදේශයක් කැළවෙයි. මහවැලිගඟේ පාවෙමින් තිබූ පුද්ගල මලසිරුරක් ගම්පොල බෝතලාපිටිය ප්‍රදේශයේදී හමු වී ඇතැයි ගම්පොල පොලිසිය පවසනවා. මරණකරු අවුරුදු 48ක පමණ අයෙකු බවයි පොලිසිය පැවසුවේ. මෙම පුද්ගලයා නාවලපිටියේ සීලමරිච් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට මේ වන විට වාර්තා වී තිබෙනවා. එම මලසිරුර දැනට ගම්පොල මූලික රෝහලේ තැන්පත් කර තිබෙන බවද පොලිසිය සඳහන් කළා. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ගම්පොල පොලිසිය විසින් සිදු කරනවා. වීරවිල බස් අනතුරකින් 19කට තුවාල. මාතරතිස්ස ප්‍රධාන මාර්ගයේ වීලවිල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් අනතුරට පත්ව තිබෙනවා. අනතුර හේතුවෙන් කාන්තාවන් 9ක් ඇතුළු 19 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ බවයි පොලිසිය පවසන්නේ. තිස්ස මහාරාම දෙස සිට මාතර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් යතුරු පැදියක ගැටි අසල වූ පසු සම්පත් ආයතනයේ වැට කඩාගෙන ගොස් කොහොඹ ගසක වැදී තිබෙනවා. ඒ හේතුවෙන් යතුරු පැදියේ පැමිණි දෙදෙනා බරපතල තුවාල ලබා තිබෙන බවයි පොලිසිය සඳහන් කළේ. තුවාල ලැබුවන් තිස්ස මහාරාම දෙබරවැව මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව
කිහිප දෙනෙකු හම්බන්තොට දිස්ත්‍රික් මහරෝහල වෙත මාරු කර යවූ බවයි රෝහල් ආරංචි මාර්ග කියා සිටී. වැඩිදුර පරීක්ෂණ වීරවිල පොලිසිය විසින් සිදු කරනවා. ඉන්දියාවේදී ඇල්ලුවේ වත්තල සාදයේ විඩි තැබීමට සැක දෙදෙනෙක්. ඉන්දියාවේ ධනුෂ්කෝඩී වෙත නීති විරෝධී ලෙස බෝට්ටුවකින් පලාගොස් සිටියදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනා වත්තල ප්‍රදේශයේදී පසුගිය බ්‍රහස්පතින්දා සිදු වූ විඩි තැබීමේ සිද්ධියට සම්බන්ධය බවට සැක කෙරෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 30 සහ 34 යන වයස්වල පසුවන වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් බව සඳහන්. සැකකරුවන් දෙදෙනාගින් අයික් වත්තල හැඳල ප්‍රදේශයේ ගණේෂන් විග්නේශ්වරන් නමත්තා බවත් අනික් තැනැත්තා වත්තල ඇවරියවත්ත ප්‍රදේශයේ පදිංචි මහීශ්වරන් ලුසිනාත් බවට හඳුනාගෙන තිබෙනවා. ඉරට වෙරළාරක්ෂක බලකාය මගින් ඊයේ 24 වනිදායි මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණි. ශ්‍රී ලංකාවේ සිට නීති විරෝධී ලෙස බෝට්ටුවකින් මොවුන් ධනුෂ්කෝඩී වෙත පැමිණ සිටි අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ. මේ සම්බන්ධයෙන් ඉන්දියාවේ හින්දු පුවත්පත වාර්තා කර ඇත්තේද ඉකුත් දිනකදී සාදයක් අතරතුර වත්තල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමට මොවුන් සම්බන්ධදයි ශ්‍රී ලංකාවේ බලධාරීන් සැක කරන බවයි. මෙම සැකකරුවන් දෙදෙනාට එරෙහිව මෙරට තුළ මද්‍රව්‍ය සම්බන්ධ නඩු 3ක්ද ගොනු ඇති බවට තොරතුරු වාර්තා වනවා. මොවුන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ ඔවුන් පසුගිය 23 වැනිදා ඔවුන් බෝට්ටුවක් මාර්ගයෙන් පීසාලේ ප්‍රදේශයෙන් පිටත්ව ඊයේ 24 ධනුෂ්කෝඩී වෙත පැමිණ ඇති බවයි. අදාළ බෝට්ටු ගමන සඳහා රුපියල් 3 ලක්ෂක මුදලක් ලබා දී ඇති බවට හෙළිව ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ. එමන්ම ගණේෂන් විග්නේශ්වරන් නමැත්තා අවස්ථා 7කදී ඉන්දියාවටත් මැලේසියාව ප්‍රංශය සහ ඩුබයි වෙත එක් අවස්ථාව බැගිනුත් ගොස් ඇති බවද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වුණා. ඔහුට කොටුව මහිස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව 2020 වසරේදී විදේශ ගමන් තහනමක්ද පනවා ඇති බවයි හෙළිව ඇත්තේ. එමන්ම 2018 වසරේදී මද්‍රව්‍ය ජාවාරම් කිරීම හේතුවෙන් වත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 2020 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්ව තිබුණා. මහීශ්වරන් ලුසිනාත් නමැති අනෙක් පුද්ගලයා 2016 වසරේදී මද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මීගමුව පොලිසියේ අත්අඩංගුවට පත් වූ අයෙක්. සැකකරුවන් මේ වන විට තිරුචි මධ්‍යම බන්ධනාගාර පරිශ්‍රය තුළ විශේෂ කඳවුරක රඳවා සිටිනවා. ජනාධිපති නීතිඥවරුන් ආයෙත් පත් කරන්නේ මෙහෙමයි. මාර්ගෝපදේශ සංශෝධනයට ගැසට්ටුවක්. ජනාධිපති නීතිඥවරුන් පත් කිරීම සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශ සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අනපරිදි ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමානායක විසිනුයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ. එම ගැසට් නිවේදනයේ සඳහන් වෙන්නේ අදාළ නීතිඥවරයා හෝ නීතිඥවරිය අවම වශයෙන් වසර 20ක කාලයක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරයෙකු වශයෙන් කටයුතු කර නොමැති නම් ජනාධිපති නීතිඥයෙකු වශයෙන් පත් නොකළ යුතු බවයි. මේ අතර ජනාධිපති නීතිඥවරුන් පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා. ඒ අනුව අගෝස්තු මාස 31 වන දින හෝ ඊට පෙර අයදුම්පත් යොමු කළ යුතු බවටයි ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත්තේ සඳහන් කර ඇත්තේ. රිලාවලදී අදත් අනතුරක් දෙදෙනෙකුට තුවාල. අනතුරු බහුලව සිදුවන පොල්ගස්සෝවිට රිලාවල මංසන්තියේදී අදත් අනතුරක් සිදුව තිබෙනවා. පියකු සහ දියණියක ගමන්ගත් යතුරු පැදියක් අද පෙරවරුවේ මාර්ගය මැද ඇදවැටීම නිසා මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අනතුර හේතුවෙන් ඔවුන් දෙදෙනාම තුවාල ලබා රෝහල්ගත කළ බවද කහතුරුව පොලිසිය පැවසුවා. කොළඹ දෙස සිට හොරණ දෙසට යතුරු පැදිය ධාවනය වෙමින් තිබියදී එකවරම යතුරු පැදිය ලිස්සා යාම නිසා මෙම අනතුර සිදුව තිබුණා. තුවාල ලැබූ දෙදෙනා වෑතර රෝහලට ඇතුළත් කළ බවයි කහතුරුව පොලිසිය පැවසුයි. බොරතෙල් මිලෙහි වෙනසක්. ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඩොලර් 100 සීමාවට ආසන්න වෙමින් පැවති අද පෙර දිනයට සාපේක්ෂව එහි සුළු අඩුවීමක් දක්නට ලැබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් මිල අද 25 වෙනිදා පෙරවරුව වන විට ඩොලර් 96.78ක් ලෙස දැක්වුණා. එමමන් WTI බොරතෙල් බැරලයක් මිල සටහන් වූයේ ඩොලර් 89.31ක් ලෙසයි. අලුත්ම පුවත් තොරතුරු සමගින් අපි නැවතත් හමුවෙමු. අපව විශ්වාස කර අප සමග රැඳී සිටි ඔබට ස්තුතියි. තවදුරටත් අපගේ පුවත් සේවාව සමග සම්බන්ධ වීමට සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න.